අයිබෝවන් ඉතිං අත පාටමෙන් ෆෝල්ඩර එකක් හදන්නේ කොහොමද ඩිලිට් කරන්නේ කොහොමද කොපි පේස් කරන්න කොහොමදගේ ගොඩක් සරල දේවල් ටිකක් වැඩිපුර කියල දෙන්න මම මේ වීඩිය අරගෙනාව හරි දැම් මේ ඕලට පේන වගේ ගිය සති අපි ඩෙක්ස්ටොප් එක් ගැන ගොඩක් හොඳින් සහ දෙවනි වීඩියකින් ඉතාමත් හොඳින් ඉගෙන ගත්ත කියල ම හිතනවා දැන්වාලට මේ පේන විදියට අපි බලමු කොහොමද ඩෙක්ස්ටොප් එක මත ෆෝල්ඩර එකක් අලුතින් ක්‍රේට් කරගන්න කියලා මුලින්ම මම කර්සය කරගෙනවා හිස් තැනකට ඩෙක්ස්ටොප් එක කිසිම දෙයක් නැති තැනකට අරගෙන විල්ලා රයිට් කලික් කරනවා දැන්වට පේනවා ආවා පොප් මෙනුව එකක් මෙතන උඩ ඉඳලාට පේනවා view sort by refresh ඊළඟට තියෙනවා new මේක පොඩ්ඩක් විතර වෙනස් ඒ කම්පියුටර් එකේ තියෙන මෙහෙයුම් පද්ධතිය නැත්නම් ඔපරේටින් සිස්ටම් එකේ ඔපරේටින් සිස්ටම් එක අනෝ Windows 7ද XPද Windows 8ද ගොඩක් දුරට මේ එන විදිය සමානයි සහ කරන විදිය සමානයි ඉතින් මේ තියෙන Windows 11 එක ඇතුලේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් new කියන එකට මම ගිහිල්ලා හිමීට කර්සර් එක අරගෙන යනවා වම් පැත්තට දකුණු පැත්තට අරගෙන ඇවිල්ලා මෙන්න මේ පළවෙනියට තියෙන new folder කියන එක ක්ලික් කරනවා. folder මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට අලුතින් අයිකන් එකක් ඇඩ් වුණා ෆෝල්ඩර් එකක හැඩයට. ඉතින් මම මෙන්න මේ ෆෝල්ඩර් එකට නමක් දෙනවා ටෙස්ට් කියලා. එන්ටර් එකේ බෝ එක පාරක්. ඊට පස්සේ ෆෝල්ඩර් එක ක්‍රියේට් වුණා. අපි දැන් මේක උඩ ගියසත් ඉගෙන ගත්තා වගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ඕන අයිකන් එකක් අපි ඕපන් කරන්නේ ඩබල් ක්ලික් කරලා. දැක්කනේ අපි නිව් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගත්තා. හැබැයි මේක හිස්. අපි මේකට මොකුත් දාලා නැහැ. මම මේක ක්ලෝස් කරගන්නවා. ඊට පස්සේ තව එකක් හදලා පෙන්නන්නම්. right click new folder. මෙතන ආර මේ නිල් පාට වෙලා පෙන්නන්නේ ෆෝල්ඩර් එකක් හදාගන්න අපිට ඒකට අවශ්‍ය නම දෙන්න පුළුවන් මෙතන. අපි ෆෝල්ඩර් එකක් හදාගත්තට පස්සේ ඒකට අවශ්‍ය නම මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. මොකක්ද අපිට ඕනේ කියලා. අපි හිතමු අපි මේකට දෙමු කම්පියුටර් ක්ලාස් කියලා. කම්පියුටර් කියලා දෙමු. හරි. මේ ෆෝල්ඩර් එක මම පොඩ්ඩක් මෙන්න මේ පේන තැනකට අරගෙන යනවා. මට අවශ්‍ය තැනට එන්නේ නැහැ. මේකට හේතුව තමයි මෙන්න මෙතන view කියන එකෙන් auto arrange icon කියන ටික එක off කරලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය තැන මේක අරගෙන එන්න පුළුවන්. හරි. ඊළඟට මම මේ test කියන folder එකත් උඩට අරගෙන යනවා. ඔයාලට පැහැදිලිව මේක බලා ගන්න ඕන නිසා computer කියන folder එක double click කරනවා. ඊට පස්සේ මේ folder එක open වෙනවා. ආට මෙන්න මෙතන උඩ address bar එකේ folder එක ඇතුලේ නැත්නම් මෙන්න මේ Windows Explorer එකේ මෙන්න මෙතන උඩම තියෙනවා address bar එක. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි හරියට මේ කම්පියුටර් එකේ කොතනද මේ ෆෝල්ඩර් එක ඕපන් කරලා තියෙන්නේ කියලා උදාහරණයක් විදිහට මම පෙන්නන්නම්. මම මෙන්න මේ this PC D එක ඇතුලේ design කියන ෆෝල්ඩර් එකේ මේක ඇතුළට ගිහිල්ලා දැන් බලන්න. දැන් මෙන්න මේ මම ෆෝල්ඩර්ස් කිහිපයක් ඕපන් කරගෙන ආවා. මෙතනදී ඔයාලට දැන් පේන්න තියෙනවා මම this PC එකට ආවා. ඊළඟට IdeaPad backup, drive D, design, Jano print fab. මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුළේ තමයි අපි ඉන්නේ. අපිට ඕන මෙතනින් ටයිප් කරලා මේක වෙනස් කරගන්නත් පුළුවන්. ඊට වඩා ලේසි අපි මේක ගොඩක් මෙන්න මේ විදිහට shorts cut නැත්නම් icon භාවිතා කරලා කරනවා නම් ඉතින් දැම්මට ඕනුණා මේ ෆෝල්ඩර් එක හරියට හසුරවන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ෆෝල්ඩර් එක ෆුල් ස්ක්‍රීන් මේ විදිහට තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ උඩ දකුණු පැත්ත කෙළවරේ තියෙන icon තුනෙන් එකක් අතු පාට close කියන කතරේ කියන එක ක්ලික් කරවතින් ඔයාලට පුළුවන් මේක සම්පූර්ණ වින්ඩෝ එකම ක්ලෝස් කරලා දාන්න. ෆෝල්ඩර් එක ක්ලෝස් කරන්න. ඒ කියන්නේ ඩිලීට් කරනව නෙමෙයි. ෆෝල්ඩර් එක ඕපන් වෙලා තියෙන එකෙන් ඒක නැති වෙලා යනවා. අපිට ඒක බලන්න තිබ්බ හැකියාව නැති වෙනවා. ඊළඟට තියෙනවා
මෙන්න මෙතන කරන්න පුළුවන් මේක එක පාරක් ක්ලික් කරාම එතත්ෙන් අයින් කරන්න පුළුවන් මේක තව පාරක් ක්ලික් කරන. ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එකේ මත තව වැඩ කරගෙන යන්න හැකියාව හම්බ වෙනවා. සහ මෙන්න මේ කොන් වලට අරගෙන ගියාම මවුස් කර්සර් එක පරිස්සම් මේ වගේ ඔයාලට පේනවා ඇති මේක අපිට සයිස් වෙනස් කරගන්න හැකියාව හම්බ වෙන. කියන්නේ මේ ෆෝල්ඩර් එකත් අපිට විවෘතව තියෙද්දි පේන්න තව වැඩ කිහිපයක් එකවර කරගන්න පුළුවන්. නැත්තම් මේක කරගන්න තවත් ලේසිම ක්‍රමයක් තමයි මෙන්න මේ උඩම තියෙන බා එකේ මෙන්න මේ බා එකේ ඕනම තැනකින් ක්ලික් කරගෙන උඩට ඇදගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට එකපාරක් හැප්පුවොත් ෆුල් ස්ක්‍රීන් වෙනවා. ආයි ක්ලික් කරගෙන දකුණු පැත්තට හරි වම් පැත්තට හරි ඇදගෙන ගිහිල්ලා මේ වගේ හැප්පුවොත් ඒ පැත්තට අදාළව හරියට භාගයකට මේ වින්ඩෝ එක ඔටෝමැටික් හැදෙන. අපිට මැනුවල් මේක ඇඩ්ජස්ට් කර කර ඉන්න දෙයක් නැහැ. දැක්කනේ? මේ වගේ මුළු ස්ක්‍රීන් එක හතරට බෙදලුණොත් අර මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අනිත් ෆෝල්ඩර් එකත් දැන් මම මේ ඕපන් කරගෙන ඉන්නේ කම්පියුටර් කියන ෆෝල්ඩර් එක. මම ඕපන් කරගන්නවා ටෙස්ට් කියන ෆෝල්ඩර් එකත්. මේක මම ඇදගෙන ගිහිල්ලා මේ පැත්තට දානවා. අපිට මේක ඕනේ නැත්නම් අපිට බලන්න මෙන්න මේ තුන්වෙනියට තියෙන මිනිමයිස් බටන් එක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාම මේ ෆෝල්ඩර් එක මෙන්න මේ විදිහට ටාස්ක් බාර් එකට යනවා. අපිට පේන ඇති දැනට ඕපන් වෙලා තියෙනවා කම්පියුටර් ටෙස්ට් කියන ෆෝල්ඩර් දෙක. ඉතින් අපිට ටෙස්ට් කියන එක අපි තමයි මිනිමයිස් කරේ. මේක ක්ලික් කරාම ඒකයි තිබ්බ තත්ත්වයට එනවා. දැන් බලමු ටෙස්ට් කියන ෆෝල්ඩර් එක ඇතුළේ තව ෆෝල්ඩර් එකක් හදලා. right click new folder. මේකට මම දානවා 1 කියලා. ෆෝල්ඩර් එකක් හදන්න තියෙන තව ෂෝට්කට් එකක් තමයි control shift n. දැක්කනේ 2. මේ විදිහට මම ෆෝල්ඩර් තව කීපයක් හදා ගන්නවා. control shift n ෆෝල්ඩර් ෆෝල්ඩර් පහක් මං හදාගත්තා. දැන් මම පෙන්නනවා මේ ෆෝල්ඩර් පහ එහෙම නැත්නම් කිහිපයක් කම්පියුටර් කියන ෆෝල්ඩර් එක ඇතුළට අරගෙන යන්නේ කොහොමද කියලා. අපිට එකක් විතරක් අරගෙන යන්න නම් කෙලින්ම මේක මත ක්ලික් කරගත්තා, ඇදගෙන ගියා, අතෑරියා. drag and drop. ඊළඟට අනිත් ක්‍රමය තමයි අපිට මේක right click කරලා අවශ්‍ය ෆෝල්ඩර් එක මත cut හෝ copy කරා. කට් කරෝතින් සම්පූර්ණ ෆෝල්ඩර් එක මෙනවා. ටෙස්ට් කියන ෆෝල්ඩර් එක මත මේ අංක 4 කියන ෆෝල්ඩරේ ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මේක අපිට අවශ්‍ය තැනට මාරු වෙනවා. කොපි කියන එක අපි ගත්තතින් අරකේ කොපියක් තමයි එන්නේ. ඉතින් අපි මේ කට් කියන එක මුලින් කරලා බලමු. මම මෙතන කට් කරා. කම්පියුටර් කියන ෆෝල්ඩර් එක මතට ගෙනහිල්ලා පේස්ට් කරා. දැන් ඔයාලට පේනවා ටෙස්ට් කියන ෆෝල්ඩර් එක මත අංක 4 කියන ෆෝල්ඩර් එක නැහැ. කම්පියුටර් එක කියන ෆෝල්ඩර් එක මත අංක 4 කියන ෆෝල්ඩර් එක තියෙනවා. දැන් මට මේකේ කොපියක් ඕන නම් right click කරා copy අවශ්‍ය තැනට ගිහිල්ලා right click කරා paste කරා. දැන් ඔයාලට පේනවා අංක 3 කියන ෆෝල්ඩර් එක තියෙනවා test කියන ෆෝල්ඩර් එක මත සහ කම්පියුටර් කියන ෆෝල්ඩර් එක මත අංක 3 කියන ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ තැන් දෙකේම මේ ෆෝල්ඩර් දෙකම තියෙනවා. හැබැයි මතක තියාගන්න අපි මේ එක ෆෝල්ඩර් එකක මොකක් හරි වෙනස්කමක් කරා කියලා අනිත් ෆෝල්ඩර් එකේ ඒ වෙනස්කම මේ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා හැම වෙලාවකම ඔයාලට අවශ්‍ය අත්‍යවශ්‍ය ෆෝල්ඩර් එකක් තියෙනම් එක තැනක විතරක් මතක තියෙන එක තැනක පැහැදිලිව එක තියලා තියන්න. මොකද එක ෆෝල්ඩර් එකක වෙනස්කමක් කරා කියලා අනිත් තැන එක වෙන්නේ නැහැ. එහෙම වෙනවා ෂෝට්කට් වලදී අපි කී සති ඉගෙන ගත්තනේ. ඒකට අපි ෂෝට්කට් ගැන බලන්න නම් ඔයා ගිය සතියේ වීඩියෝ එක ඩෙස්ක්ටොප් කියන වීඩියෝ එක තව පාරක් බලන්න. ඉතින් අපි බලමු දැන් මෙන්න මේ ෆෝල්ඩර්ස් හදාගත්ත ඒවා අයින් කරලා දාන්නේ කොහොමද, ඩිලීට් කරන්නේ කොහොමද කියලා. මම මෙන්න මේ අංක 3 4 5 කියන ෆෝල්ඩර්ස් තුන එකපාර සිලෙක්ට් කරගන්නවා control A බටන් එක ඔබලා. නැත්තම් මවුස් එකේ මෙන්න මේ වගේ හිස් තැනක ක්ලික් කරගෙන උඩට ඇදගෙන ගියාම තර මේ වගේ නිල් පාට කොටුවකින් පේනවා නම් මේ නිල් පාට කොටුව ඇතුලේ තියෙන හැම දෙයක්ම සිලෙක්ෂන් එකක් විදිහට ගන්නවා. මම ඉතින් මෙන්න මේ අංක ටික ෆෝල්ඩර්ස් ටික තෝරගන්න මේ විදිහට.
දැන් මේ highlight වුණා කියන එකේ තේරුම තමයි මේ ටික select වෙලා තියෙන්නේ දැන්. මම දැන් කෙලින්ම right click කරනවා delete කියන බටන් එක මෙතන click කරන එක පාරක්. ඊට පස්සේ අපිට පොඩි වෙනස්කමක් පේනදී desktop එකේ recycle bin එකේ icon එක පොඩ්ඩක් වෙනස් වුණා. හරි මම මේක දැන් open කරලා පෙන්නන්නම්. දැක්කද? recycle bin එක ඇතුලේ 345 කියන folders ටික හැදිලා තියෙන්නේ. ඉතින් අපිට මෙතනින් delete කරලා දාන්න ඕන නම් මේ recycle bin එක icon එක මත එකපාරක් right click කරන්න. ඊට පස්සේ empty recycle bin කියන option එක මත එකපාරක් click කරන්න. ඊට පස්සේ අහනවා ඔයාට මේක delete කරන්න අත්‍යවශ්‍යමද ඕනෙමද කියලා. මේක permanently computer එකෙන් delete වෙනවා කියලා තමයි මේ අහන්නේ. ඉතින් අපිට මේක yes ද noද කියලා තෝරන්න පුළුවන්. අපි මේක yes කරොත් පරිගණකයෙන් මේක delete වෙලා යනවා. හැබැයි මතක තියාගන්න මේ විදිහට delete කරත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සාමාන්‍ය පරිගණක දැනුමක් තියෙන කෙනෙක්ට මේක ආයි ලබා ගන්නත් ක්‍රම තියෙනවා. හැබැයි කිසිම දෙයක් නොදන්න කෙනෙක් නම් මේක සම්පූර්ණයෙන් පරිගණකයෙන් මේ විදිහට delete වෙලා ඉවරයි. හැබැයි මේක recovery කරගන්නත් ක්‍රම තියෙනවා කියලා මතක තියාගන්න ඕනේ. එහෙමත් delete කරපු දෙයක් ගන්න බැරි වෙන්නම delete කරන වෙනත් ක්‍රම තියෙනවා. ඒවත් අපි ඉස්සරහට ඉගෙන ගමු. ඉතින් දැනට පරිගණකය සම්බන්ධ ෆෝල්ඩර් සම්බන්ධව මේ ටික තමයි මට කියලා දෙන්න අවශ්‍ය වුණේ. දැන් බලා ගන්න මේ ඩෙස්ක්ටොප් එකේ පෙන්වන දේවල් දිහා හොඳට. පරිගණකයෙන් අපි මොකක් හරි වැඩක් කරගන්න කලින් අපි බලමු සාමාන්‍ය ජීවිතයේ එදිනදා ජීවිතේ අපි මොකක් හරි වැඩක් කරගන්න නම් අපි යම් කිසි වැඩකට ඒ වැඩට අදාළව අපිට ඒ පුද්ගලයන් නැත්නම් ඒ tool වෙනස් tool වෙනස් පුද්ගලයන් අපිට යොදා ගන්න සිද්ධ වෙනවා. අපි හිතමු අපිට ගෙයක් හදන්න නම් මේසන් බාස් කෙනෙක් අවශ්‍ය වෙනවා. අපිට එතකොට පීනන් ඉගෙන ගන්න නම් ස්විමින් කෝච් කෙනෙක් අපිට හයර් කරන්න. එහෙම නැත්නම් ස්විමින් කෝච් කෙනෙක් යටතේ පුහුණු වෙන්න සිද්ධ වෙනවා. එතකොට අපිට බඩු ටිකක් තැනකින් තවත් තැනකට අරගෙන යන්න ටිපර් එකක් ට්‍රක් එකක් වගේ වාහනයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඇදුමක් මහ ගන්න නම් ටේලර් කෙනෙක් හෝ නැත්නම් මැෂින් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. පරිගණකයේදීත් අපිට අවශ්‍ය දේවල් සිද්ධ කරගන්න මෙන්න මේ ක්‍රමයට. අපි හිතමු උදාහරණයක් විදිහට ගන්නවට සින්දුවක් අහන්න ඕන. සාමාන්‍ය ජීවිතේ අපි සින්දුවක් අහන්න ඕන නම් අපි එක ප්ලේයර් එක දානවා. එහෙම නැත්නම් සින්දු කියන කෙනෙක් ගාවට කියලා සින්දුව අහනවා. ඒක ටිකක් තරමක් අසීරු දෙයක් වුණත් එක්ක අපි සින්දුවක් කියනවා නැත්නම් ප්ලේයර් එකක් හොයාගෙන ගිහිල්ලා ප්ලේයර් එකට CD එකක් දාලා ඒකෙන් සින්දුව අහනවා. කම්පියුටර් එකත් අපි මෙන්න මේ ක්‍රමයටම සමාන ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ. බලන්න අපි මෙතන ඩෙස්ක්ටොප් එකේම අපිට මෙතන පේන්න තියෙන එක ප්ලේයර් එකක්. VLC Media Player. එහෙම නැත්නම් අපිට පුළුවන් සර්ච් කරගන්න Windows Media Player. ඒ විදිහ දන්නේ නැහැ. Windows මේ තියෙන්නේ Windows Media Player. අපි මෙහෙම සර්ච් කරලා මේක මේ විදිහට ඕපන් කරගන්නවා. ඉතින් මෙන්න මේ ඕපන් වුණේ Windows Media Player එක. අපිට මොකක් හරි සින්දුවක් අහන්න අවශ්‍යයි නම් සින්දුව අපි මෙන්න මේ ප්ලේයර් එක හරහා තමයි අහන්න ඕනේ. ෆිල්ම් එකක් බලන්න අවශ්‍ය නම් ෆිල්ම් එක බැලීමට සුදුසු ෆිල්ම් එකක් ප්ලේ කරන්න පුළුවන්. ඒ හැකියාව තියෙන ප්ලේයර් එකක් හරහා තමයි ප්ලේ කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් ඊළඟ ක්‍රමය තමයි YouTube වගේ වෙබ් අඩවියක් භාවිතා කරන එක. අන්න YouTube එක ඕපන් කරලා පෙන්නන්නම් මෙතන. අපි මේ වෙබ් බ්‍රවුසර් පාවිච්චි කරන විදිය ගැන අපි ඉගෙන ගන්නවා පස්සේ. දැනට මම මේවට YouTube එක පොඩ්ඩක් පෙන්නන්න විතරයි මේක ඕපන් කරේ. බලන්න අපිට මොකක් හරි වීඩියෝ එකක් සින්දුවක් මොකක්ම හරි දෙයක් බලන්න අවශ්‍යයි නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට YouTube එකට ගිහලා YouTube මේ වෙබ්සයිට් එකේ තියෙන යම්කිසි ආකාරයක ප්ලේයර් එකක් සහ දත්ත ගබඩාවක්. ඉතින් අපිට අවශ්‍ය දේ තෝරලා අරගෙන ප්ලේ මේ වෙබ්සයිට් එක හරහාම ප්ලේ කරගැනීමේ හැකියාව අපිට මෙතනින් තියෙනවා. ඊළඟට අපිට ඉන්ටර්නෙට් යන්න නම් ඒ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න නම් ඒකට ගැලපෙන ටූල් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට කම්පියුටර් එකේදී මේකට භාවිතා කරන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එකක්. වෙබ් එක බ්‍රවුස් කරන්න තියෙන ටූල් එක තමයි වෙබ් බ්‍රවුසර් එක. මේකට ටූල් ගණනාවක් තියෙනවා.
Microsoft Edge එක Internet Explorer එක තමයි Microsoft Edge එකේ පරණ version එක. දැන් අලුතෙන් එන computers වල Microsoft Edge විදියට තමයි මේකේ අලුත් update එක එන්නේ. ඊළඟට තියෙනවා මේ මෙතන මම පෙන්නනවාට desktop එකෙන් මැදට අරගෙන ඇවිල්ලා Microsoft Edge එක මම මේක ඔයාලට open කරලා පෙන්නන්නම් double click කරලා මෙන්න මේ විදියට තමයි අපිට මේක පේන්නේ. දැක්කනේ? මේකට තමයි අපි කියන්නේ Microsoft Edge එක කියලා. මේක මම මිනිමයිස් කරගන්නවා. ඊට පස්සේ තව එකක් තියෙනවා මම දාගත් එකක් Google Chrome කියලා එකක්. මේකත් බලන්න. අරිට වඩා පොඩ්ඩක් විතර වෙනස්. ඒ වුණාට එකම කාර්යය තමයි මේ දෙකෙන්ම කෙරෙන්නේ. මම මේ දෙක ස්ක්‍රීන් එකේ දෙපැත්තට දාලා වඩ පෙන්නනවා. දෙකේම මම හෝම් ස්ක්‍රීන් එකේ කියන්නේ මම අන්තර්ජාලයේ මොකක් හරි සර්ච් කරන්න භාවිතා කරන ප්‍රධාන සර්ච් එන්ජින් එක තමයි Google එක විදිහට මම තෝරලා තියෙන්නේ. තවත් සර්ච් එන්ජින් වර්ග ගණනාවක් තියෙනවා. අපි ඉස්සරහට ඒක කතා කරමු. ඉතින් මේ වෙබ් බ්‍රවුසර් දෙකක් තමයි තැන් දෙකක ඕපන් කරලා තියෙන්නේ. මේ දෙකෙන් අපි සර්ච් කරලා බලමු යම් කිසි දෙයක්. මම මේක සර්ච් කරලා බලනවා. ශ්‍රී ලංකා එන්ටර් කරනවා. මේ පැත්තෙත් මම මෙතන ශ්‍රී ලංකා කියලා ටයිප් කරනවා. එන්ටර් කරනවා. බලන්න මේ දෙකේම ගොඩක් දුරට එක සමාන රිසල්ට් මුළු අන්තර්ජාලයෙන් පීරලා ඒකේ තියෙන අපි සොයපු සෙවුමට අදාළ සර්ච් රිසල්ට් එක තමයි මේ පෙන්වන්නේ. මේකේ තියෙන මේ වෙබ් බ්‍රවුසර් එකෙන් අපිට ප්‍රධාන විස්තර ටිකක් මෙතන අරගෙන දීලා තියෙනවා. කැපිටල් සිටි එක, කරන්සි එක, ශ්‍රී ලංකන් රුපීස්, ඔෆිෂියල් ලැන්ග්වේජ් එක සිංහල, තමිල්, ඊට පස්සේ චෙයාමන් ප්‍රෙසිඩන්ට් කවුද කියලා පෙන්නනවා. වර්ග කිලෝමීටර් කොච්චරක්ද කියලා පෙන්නනවා. මෙන්න මේ වගේ දේවල් මේකේ පෙන්නනවා. Chrome එකට අපි ගිහිල්ලා බලුවම Chrome එකේ ඒක පෙන්වන විදිය ටිකක් වෙනස්. ඒ වුණාට ඒ වගේම විස්තර ටිකක් පල්ලෙහා පෙන්වනවා. මොකද අපි දෙකේම පාවිච්චි කරන්නේ Google කියන search engine එක නිසා. බලන්න පොඩි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නේ හිට මෙහෙට වෙලා. හරි. ඉන්ටර්නෙට් එකට යන්න අපි සර්ච් ටූල් එකක් විදියට වෙබ් බ්‍රවුසර් කියන එක භාවිතා කරනවා. සින්දු අහන්න, ෆිල්ම් බලන්න, වීඩියෝස් බලන්න, ඒ වගේ දේවල් වලට මීඩියා ප්ලේ එකක් අපි භාවිතා කරන්න ඕනේ. ඊට අමතරව මොන හරි ෆයිල් එකක් ෂෙයා කරගන්න නම් අපිට මේ PC එකෙන් තවත් PC එකකට නැත්නම් PC එකෙන් ෆෝන් එකකට share it. නැත්නම් මේ ඔයාලට මේ උඩ ඊළඟට පෙන්නනවා send anywhere. මෙන්න මේ වගේ softwares. මේකම කියලා මම කියන්නේ නැහැ. ගොඩක් softwares වර්ග තියෙනවා. ගොඩක් apps වර්ග තියෙනවා අපිට ගැලපෙන අපිට හොඳයි කියලා හිතන app එකක් තෝරගැනීමේ හැකියාව අපිට තියෙනවා. එක්ක අපිට නොමිලේ මිලදී ගැනීමේ හැකියාව තියෙන app එකක් ගන්නත් පුළුවන්. app ගන්න විදිය, අයින් කරන විදිය අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් අපේ කාර්ය කර ගැනීමට අපිට අවශ්‍ය app එකක් තෝරගන්න විදිය ගැන තමයි මම මේ කතා කරන්නේ. අපි හිතමු අපිට චිත්‍රයක් ඇඳ ගන්න ඕන නම් අපිට චිත්‍ර අඳින්න අවශ්‍ය වෙනම tool එකක් එක්ක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නැත්නම් පරිගණකයේ දැනට තියෙන එකක් පාවිච්චි කරන්න ඕනේ. දැන් පරිගණකයේ දැනට තියෙන එකක් ගැන කතා කරනවා නම් Paint කියලා app එකක් මේ laptop එකේ ඇවිල්ලා තියෙනවා. දැක්කද? මේ Paint කියන app එකෙන් අපිට පුළුවන් චිත්‍ර අඳින්න. චිත්‍ර අඳින්න, පාට කරන්න, එක හැඩතල අඳින්න අපිට මොන හරි පොඩි මහා ලොකු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් පොඩි දෙයක්. පොඩි චිත්‍රයක් ඇඳ ගන්න, අත හුරු වෙන්න, මවුස් එක හුරු වෙන්න. පොඩි චිත්‍රයක් ඇඳ ගන්න වගේ දෙයකට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මීට වඩා ඇඩ්වාන්ස් ටූල් එකකට යනවාට Illustrator, Photoshop වගේ දෙයක් වුණත් ඉස්සරහට භාවිතා කරන්න පුළුවන්. අපි ඒව ගැනත් ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒක නිසා මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරගන්න. හොඳට මවුස් එක අතට හුරු කරගන්න. right click, left click මේ වගේ දේවල් හොඳට ඉගෙන ගන්න. හරි.
ඊළඟට අපි ඔන්ලයින් ක්ලාස් එකක් නැත්තන් කාත් එක හරි වීඩියෝ කෝල් එකක් ගන්නනම් නැත්තන් කිහිප දෙනෙක් එක මූුණට මූුණ බලාගෙන කතා කරන්න නම් පිසේකින් පිසි කියන්න පර්සනල් කම්පියටන එතකොට ලැප්ටප් එකින් හරි වගේ කම්පියුට එකින් හරි නැත්තන් අතේ තියෙන ෆෝන් එකින් හරි තවත් කෙනෙක් එක්ක සම්බන්ධයන්න නම් අපි ඒකට පාවිච්චි කරනවා එක WhatsApp නැත්තං සූම් එක මේ ඩෙක්ස්ටොප් එකවට බලාගන්න පුළුවන් සූම් එක නැත්තන් ටාස් බායකවට බලාගන්න පුළුවන් WhatsApp එක WhatsApp බීට කියන වශන එක මම දාලා තියෙනවා ඉතින් මෙන්න මේ පාවිච්චි කලාට පුළුවන් කන්ෆරන්ස් කෝල්ලයක් ගන්න නැත්තන් තනින් කෙනෙක් එක කතා කරන්න වීඩියෝ කෝල්ලයක් ගන්න ෆයිල් එකක්ෂයා කරගන්න වගේ දේවල් කරන්න පුළුවන් මෙන්න මේ විදියටයි පරිගණකය තුළ ඔයාගේ අවශ්‍ය කාරණාවට අදාළ ඔයාට කරගන්න ඕනි මොකක්ද ඒ කාරණාවට අදාළ ඔයා සොෆ්ටය එකක් නැත්තං ඇප් එකක් පිසි එකට දාලා තියෙන්න ඕන ඩවන්ලෝඩ් කරගන්න ඕන නැත්තං එන්න සොෆ්ටයස් භාවිතා කිරීම හැකියාව තියෙනවා මොකද හැම වැඩකටම සොෆ්ටයස් එන්නේ නැහැ අපිට ඒක පිටිං මිලදී ගන්නවා මේ වින්ඩෝස් පරිගණකයට ගොඩක් සීමිත සොෆ්ටයස් ප්‍රමාණයක් විතර අපට හම්බිල තියන්නේ අපි හිතම පරිගණකය ගොඩක් ස්ලෝ වෙලා මේක ස්පීඩ් කරගන්න ඕන්න අපිට පුළන් පිටතින් එක කලින් කරන සොෆ්ටයක් ඩවන්ලෝඩ් කරගන්න වෛරස් කාඩ් වලින් වෛරස් ගැනම අපි කතා කරන හැතාම වෛරස් එකක් කියන එක ගැනවට පොඩි අයිඩිය එකක් මේ විද්‍ය ඇති වුණට ඉතිං වෛරස් වලින් බේරෙන්න්න නම් ඔයා වින්ඩෝස් පරිගණකය තුළ ඔයාට වින්ඩෝස් ඩිෆෙන්ඩ කියන වෛරස් කාඩ් එක හම්බ වෙනවා මේක වින්ඩෝස් පරිගණකයට නොමිලේ ලැබෙන වෛරස් කාඩ් එකක් ඉතින් මීටත් වඩා ආරක්ෂාවක් ඕන තවත් වෛරස් ගාඩ් ගණනාවක්වාට ඉන්ටර්නෙට් එක මෙලදී ගන්නත් පුළුවන් ඉතින් මම හිතනවා අදට පාඩම මේ ඇති කියල ගොඩක් තුරට දික් වුණා දැනට අධි ගෙනගත්තේවල්ටික හොඳින් මතක තියාගන්න ඊළඟ සති අප මීට වඩා ගොඩක් ඇඩ්වාන්ස් පාඩමක් එක හම්බෙමු